දරේ ඉඳන්ම ඔයාලට මේක කරන්න පුළුවන්. මෙන්න මේ පුංචි දේ කරන්න පුළුවන්. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් මේක කරන්න පුළුවන්. ෆෝන් එක අරගෙන වගේ නෝට්පෑඩ් එක ඔන් කරලා එහෙම නැත්නම් CR පොතක් අරගෙන පෑනක් ගන්න, පෑනෙන් ලියන්න. ඔයා නිදා ගන්න විනාඩියකට කලින්, හරියට විනාඩියකට කලින් මේ දේ කරන්න ඕන. ඔයාට අද දවසේ වෙච්ච සතුටින් දේවල් 3ක් කියන්න. මෙන්න මේක කරලා බලන්න. අනිවාර්යෙන් සක්සස් වෙනවා. සරලවම කිව්වොත් ලොකු දේවල් ඕනේ. උදාහරණයක් විතර මෙහෙම බලන්න. උයපු කෑම හරිම රසයි. ගොඩක් ස්තුතියි. නැත්තම් තව දෙවෙනි එක විදිහට ලියන්න පුළුවන්. මම බස් එකේ හිටගෙන යනකොට මට සීට් එකක් ලැබුණා. ස්තුතියි. එහෙම ලියන්න පුළුවන්. ඊළඟ දේ තමයි සරල උදාහරණ මේවා. මගේ ෆෝන් එක charge කරගන්න මට කරන්ට් එක තිබුණා. ස්තුතියි. මේ වගේ ලොකු පම්පෝරිය ඕනේ. ඔයාට මේ වගේ දවසේ සිදුවෙච්ච සාමාන්‍ය සරල දේවල් 3ක් ඔයා නෝට් කරගන්න. සරලව කිව්වොත් මොකක්ද දන්නවද වෙන්නේ? අර මට නැහැ කියන හිඟන මූඩ් එකෙන් අයින් වෙලා ඔයාගේ මයින්ඩ්සෙට් එක මට පුළුවන් කියන, මට තියෙනවා කියන ධනවත් මයින්ඩ්සෙට් එකට ඔයාගේ මයින්ඩ්සෙට් එක shift වෙනවා. ඔයා කිව්වට විශ්වාස කරන්න නැති මේ විදිහට නිදාගත්තට පස්සේ උදේ හැරෙනකොට හැරෙන්නේ මාර්කස් මයින්ඩ්සෙට් එකකින්. ඔයත් කරලා බලන්න. අනිවාර්යෙන් මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඔයාලා මේදී අදම පටන් ගන්න. ඔයාගෙත් මේ වගේ ප්‍රශ්නකින් ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයාට ෂෙයා කරන්න. මේක යට ගොඩක් වැදගත් වෙයි. දන්න හැම කෙනෙක්ටම ෂෙයා කරන්න. එයාලගේ ජීවිතයක් හදාගන්න පුළුවන් වෙයි.